මේ වන විට ඉරානයට එරෙහිව නවතම ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඊශ්‍රායල විසින් ඉරානයේ හමුදා ඉලක්ක සහ ඉරානයේ මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් නගරයේ තිබෙන ඉරාන නෛෂ්ටික බලාගාර වෙතද දැවැන්ත ප්‍රහාරයක් මේ වන විට එල්ල කරමින් පවතින බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා. ඉරානයේ FARS මාධ්‍ය වාර්තා කරන ආකාරයට ගෙවුණු පැය කිහිපය තුළ ඉරානයේ මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් නගරය පුරා දැවැන්ත පිපුරුම් හඬවල් පිපුරුම් සිදු වූ බවයි. ඒ අනුව ඉරාන පළාත් ආණ්ඩුකාරවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ නැවත වතාවක් ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රිය කර ඇති බවයි. එල්ලවුණු ප්‍රහාර හේතුවෙන් ඉරානයේ ප්‍රධාන නෛෂ්ටික හා මිසයිල් පරීක්ෂණ මධ්‍යස්ථානයට සැලකිය හානියක් සිදු නොවූ නමුත් ඉරානයේ සිවිල් ජැසියන්ට එම ප්‍රදේශයට ඇතුළු වීම වළක්වාලමින් ඔවුන් නියෝග නිකුත් කරමින් පවතිනවා. ඉතින් ඊශ්‍රායල විසින් නිකුත් කළ සැටලයිට් ඡායාරූප සහ ජාත්‍යන්තර විශේෂඥ විග්‍රහවලට අනුව ඇතැම් සැපයුම් මාර්ග හා උපකරණ ප්‍රධාන ඉන්ධන ගබඩාවලට හානි සිදු ඇති බවට IDF වාර්තා කරනවා. මේ අතර MEHR ප්‍රවෘත්ති ඒජන්සි පැවසුවේ ඉස්ෆහාන් පළාතේ ප්‍රධාන නගර කිහිපයකට ප්‍රහාර එල්ල වූ නමුත් තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වී නොමැති බවයි. සාමාන්‍ය ආකාරයෙන් තෙල් පිරිපහදු ක්‍රියාත්මක වන අතර මෙම ඉස්ෆහාන් නෛෂ්ටික මධ්‍යස්ථානයේ ප්‍රහාරයක් එල්ලීමේ හේතුවෙන් ඔවුන්ගේ ප්‍රධාන ගොඩනැගිලි 4කට හානි සිදු ඇති බව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර ඉරානයේ කොම් නගරයට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් ඉරානයේ නේවාසික ගොඩනැගිල්ලට 16 හැවිරි තරුණයෙක් ඇතුළු 30 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. තවත් 4 දෙනෙකුට තුවාල ලබා තිබෙනවා. ඉරානයේ නෛෂ්ටික සැපයුම් සහ ප්‍රසිද්ධව ෆ්‍රීඩම් එන්රිච්මන්ට් ප්ලාන්ට් එක පිහිටා ඇත්තේ මේ ඉරානයේ කොම් නගරය ආශ්‍රිතවයි. මේ අතර CNN ප්‍රවෘත්ති වාර්තාවක් පළ වෙනවා. ටෙහෙරාන් නගරයේ ජනජීවිතය යලි සාමාන්‍ය තත්ත්වයට හැරගැසීම පවතින බව. ඒ ඊශ්‍රායල ප්‍රහාර හා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු නැගීමෙන් පසු නගරය අතහැර ගිය බොහෝ දෙනා නැවත පැමිණෙමින් සිටින බවයි. පාරවල් වල තවමත් සාමාන්‍ය දිනවල වඩා හිස්ව තියෙනවා. වෙළඳසැල් සහ සමහර අවන්හල් නැවතත් විවෘත වෙලා තියෙනවා. රථ වාහන ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යනවා. මේ වන විට ඉරානයේ ටෙහෙරාන් අගනුවර වාහන තදබදයක් ඇති වී තිබෙනවා. මන්ද නැවතත් නගරය අතහැර ගිය මිනිස්සු නගරයට පැමිණෙමින් ඇති නිසා සුපිරි වෙළඳසැල් විවෘතව පවතිනවා. ප්‍රමාණවත් සැපයුම් නැවතත් අඛණ්ඩව පැමිණෙමින් සිටිනවා. කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවටද CNN වාර්තා කරනවා. මේ අනුව ලැබෙන නවතම තොරතුරු සමගින් අපි ඔබ හමු වීමට නියමිතයි.